අද මම මගේ හම්ස්ටර්ගේ කේජ් එක ක්ලීන් කරන්න තමයි යන්නේ. මොකද දැන් මාසයක් විතර වෙනවා එයාව අරගෙන ඇවිල්ලා. ඉතින් මං හිතුවා අද මගේ නිවාඩු දවසක් නිසා එයාගේ කේජ් එක ක්ලීන් කරන්න. So let's go. මම සාමාන්‍යයෙන් කේජ් එක ක්ලීන් කරන්නේ එයාගේ ඒ ස්මෙල් එක ගොඩක් එනකොට තමයි. නැතිනම් අවුලක් නැහැ. මොකද ටයිම් එකකුත් නැහැනේ වැඩි. ඒක නිසා මම කේජ් එක ක්ලීන් කරන්නේ මාසෙකට සැරයක් වගේ. අර එයාගේ ස්මෙල් එක ගොඩක් එනවනම් තමයි. මම මොලේ නැති වැඩක් කළා. ඒ ටික ඔක්කොම අතින් අල්ලලා තමයි ගත්තේ. ඕකත් එක්කම උරේට දාන්න ඕනි කියලා මට පස්සේ තමයි මතක් වුනේ. මේ තියෙන්නේ එයාගේ බාත් එක. එයා වතුර වලින් නෙවෙයි නාන්නේ, එයා සෑන්ඩ් වලින් තමයි නාන්නේ. ඉතින් මම ඕක හැමදාම අයින් කරන්නේ නැහැ. ඒක නිසා එකට අස් කරනවා කියලා හිතාගෙන මම සෑන්ඩ් එකත් මාරු කළා. ඉතින් දැන් ඔයාලා බලන වෙටි ඔය මොනවද තියෙන්නේ කියලා. මට ඒක වීඩියෝ කරගන්න අමතක වෙලා. එක් මම කේජ් එකට දාලා තියෙන්නේ ලී කුඩු. එයාට ඒක ඇතුලේ උණුහුම රැඳෙන්න ඕන නිසා සහ ඒකේ ගඳ ඒ ස්මෙල් එක ගොඩක් දුරට නැති වෙන්නේ ওই ලී කුඩු වලට උරාගෙන තමයි. ඒක නිසා මම ලී කුඩු තමයි එකට දාන්නේ. ලී කුඩු සහ පුළුන් ඒ වගේ දේවල් තමයි එයාගේ කේජ් එකට ගොඩක් කට්ටිය දාන්නේ. ඉතින් ඔය තියෙන්නේ එයාගේ ස්නැක්ස්. මම කලින් වීඩියෝ එකේත් ඔක පෙන්නලා තියෙනවා ඔය ස්නැක්ස් වලින්. ඉතින් යාට අද මම දෙකක්ම දැම්මා.